පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සංවිධානය කරන ජයනීයතයි ගම අපිටයි ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අද පසුරුවේ පැවැත්වුණේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. නොගිලිහෙන ආදරණීය නායකත්වය ජාතික ජනබලවේගයේ නායක මොකද තත්ත්වය? අර සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගනු ලැබූ ජයග්‍රහණය තවත් ශක්තිමත් කරලා විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා. අපි මේ මැතිවරණදී ඉල්ලුවා පොඩ්ඩක් මේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න කියලා. අපි හිතුවේ මෙච්චර සුද්ධයක් වෙයි කියලා. ගාල්ලේ කී දෙනාද ඉතුරුනේ? 2යි. අප්‍රේල් 6 7 වෙනකොට ඡන්දේ තියන්න තිබුණා. අපිට අවශ්‍යකම තිබුණේ මේ අලුත් අවුරුද්දට කලින් ඡන්දේ පවත්වන්න. හැබැයි විපක්ෂ කට්ටිය ගිහලා මැතිවරණ කොමිසමට කිව්වා ඡන්දේ කල් දාන්න කියලා. අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. නිසා අයවැය ලේඛනය අවසන් වෙනකන් ඡන්දේ කල් දාන්න කිව්වා. අපේ සැලසුම තිබුණේ අවුරුද්දට කලින් ඡන්දේ පවත්වලා අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් නේද අපේ දළදා වන්දනාව පවත්වලා අනතුරුව වෙසක් උත්සවය පවත්වලා ක්‍රමානුකූලව මේ රට මැතිවරණ වලින් ටිකක් මිදිලා රටේ සමෘද්ධියත් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල හදන්න. මාර්තු මාසේ 21 වෙනිදා තමයි මැතිවරණ කොමිසම ඡන්ද දිනේ කිව්වේ. ඒ අනුව තමයි මැයි 6ට කල් ගියේ. නැත්තම් අද වෙනකොට අපි පනත සම්මත කරලා දීපු ආකාරයට මැතිවරණ කොමිසම වැඩ කරා නම් අද වෙනකොට පළාත් පාලන මැතිවරණ පවත්වලා ඉවරයි. මොකද අපිට කාලය අවශ්‍යයි. තවදුරටත් විශාල ඡන්ද පවත්ව ඉන්න නෙවෙයි අපිට තියෙන දේ. අපිට අවශ්‍යයි මේ කෙටි කාලය ඇතුළත අපි විශාල මුදල් ප්‍රමාණයක් දිස්ත්‍රික් වලට එවලා තියෙනවා. දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර ඒ මුදල් වලින් වැඩ කරන්න ඕන. අපි කියන්නේ පස්සට යන්න වැඩේ අමාරු බව මතක තියාගන්න විපත්. හොඳ වෙනවද? හොඳ වෙන්නේ. මේ මැතිවරණය බලන්න. මේ මැතිවරණයට ලංකා ඉතිහාසයේ දේශපාලනයේ මේ තරම් පැහැදිලි බෙදීමක් ලංකාවේ කවදාවත් තිබිලා නැහැ. සෑම මැතිවරණයකදී බෙදීම් ගොඩක් තිබුණා. ඔබ දන්නවා නම් පහුගිය ජනාධිපති ඡන්දෙදී සිලින්ඩරේ වේදිකාවෙන් ටෙලිෆෝනයට යමක් කියනවා. ටෙලිෆෝනේ වේදිකාවෙන් සිලින්ඩරයට යමක් කියනවා. දෙකම එකතු වෙලා අපිට යමක් කියනවා. එහෙමනේ. එහෙමනේ තිබුණේ. ඒ කියන්නේ දේශපාලනයේ විවිධ කඳවුරු තිබුණා. පෙනුමට හරි. දැන් රටේ දේශපාලනයේ ඉතාමත් තීව්‍ර ලෙස බෙදිලා තියෙනවා. දැන් ජනතාවට තියෙන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ අත්පත් කරගන්නා ලද ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරනවාද? එහෙම නැත්නම් එම ගමන ආපසු හැරවීම සඳහා එකතු වෙමින් තිබෙන සුම්බුන් ඉදිරියට ගෙන යනවද? උත්තරයි. ආයෙ මුකුත් තියන්නේ මම අපිට විශාල විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව අපේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියට තිබු පියවර එක පියවරක්වත් අඟලකින් හැරෙන්නේ නැහැ. මේ රටේ ජනතාව මේ ගමන ඉස්සරහට යනවා. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කාටද? දුබල අයට. නීතිය නිකන් මකුළු දෙලක් වගේ තිබ්බේ. ලොකු අය කඩාගෙන යනවා, පොඩි අය අහු වෙනවා. අපි ඒක වෙනස් කරේ නැද්ද? දැන් නිකන් බලන්න ලංකා ඉතිහාසයේ කවදද පොලිස්පතිවරයෙකුට හැංගිලා ඉන්න සිද්ධ වෙන්නේ? පොලිස්පතිවරයෙක් රිමාන්ඩ් භාරයටපත් වෙන්නේ. බලයේ තිබුණු අය. අපි පරිගැනීමක් නෙමෙයි. අපේ ආයතන වලට ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට, අල්ලාසෝ කොමිෂන් සභාවට අපි ලබා දීලා තියෙන ස්වාධීනත්වයේ බලය. ඒ නිසා මේ වන විටත් මම හිතන්නේ හිටපු ඇමතුරු 3ක් ඇතුළේ නේද? 3ක්. තව පොලිමක් ඇති කියලා මං හිතනවා. මම දන්නේ නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා. අපරාධ කරපු කෙනාක් ඉන්නවනම්, වංචාවේ දූෂණයේ යෙදුණු කෙනෙක් ඉන්නවනම්, තරාතිරබ නොබලා නීති විහිට වෙන රාජ්‍යයක් හදලා තියෙනවා. දැන් මේ පළාත් පාලන මැතිවරණ තීරණය කරන්න ඕන කුමක්ද? අන්න ඒ ගමන ඉස්සරහට ගෙන යනවාද? එහෙම නැත්නම් යලි අර පැරණි බලයේ තියෙන අය ආරක්ෂා කරන බලයේ තියෙන අයට ඕනෑම අපරාධයක් කරලා ගැලවිලා ඉන්න පුළුවන් පැරණි දේශපාලන සංස්කෘතියට යනවාද? ඒ විතරක් නෙවෙයි. අපි බලය ගන්නකොට ආර්ථික ඉතාමත් අසීරු තැනක තිබුණේ. අපි සමත් වුණා ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න. ස්ථාවරභාවය ඇති කරලා තියෙනවා.